vlog එක. අපි මේක ගිය දෙසැම්බර් වල අපිට පොඩි නිවාඩුවක් තිබ්බ. ඒ කාලේ තමයි අපි ගියේ. අපි මම සහ අපේ ශමෝත් සහ තව යාළුවෝ දෙනෙක් අපි 4 දෙනෙක් ගියපු ගමනක්. අපි වැවතන්නේ කැම්පින් නයිට් එකක් හිටියා. ඒකෙන් අපිට වීඩියෝස් තිබුණා. හැබැයි අපිට ඒක දාගන්න බැරි වුණා. මොකද අපි පොඩ්ඩක් වැඩත් එක්ක බිසි වෙලා අපිට ඒක එඩිට් කරගන්න බැරි නිසා. අපි බලමු මේ වීඩියෝ එක කොහොම හරි දැන් ඔයාලට ගේම් තමයි හදන්නේ. බලමු වීඩියෝ එක කොහොමද කියලා. back to video. Hello guys, අපි දැන් කාලෙකින් අපි හැමත අපි trip එකක් යනවා. දැන් අද යන්නේ අපි කොහෙද යන්නේ? වැවතැන්නේ යන්නේ අපි. එතකොට යන්න දැන් බඩු ටික ලෑස්ති කරගෙන. ඔන්න කට්ටිය ඉන්නවා, යන කට්ටිය. රසින්දු ඉන්නවා. ඕන් ටෝච් එක. මෙන්න අපේ දිනිදු ඉන්නවා. මේ බඩු ටික දාගන්න තියෙන්නේ මෙන්න මේ තියෙනවා. ටෙන්ට් එක තියෙනවා, පුටුවක් තියෙනවා, වතුර බෝතලයක්. තවත් බඩු ටිකක් තියෙනවා ඒක දාගත්තා. ඊට පස්සේ මේ තියෙනවා අඩුම කුඩුම ටික මේවා ටික දාන් යන්න ඕන. බඩු ටික තියෙනවා. හරිද? පස්සේ මොනවද කියන්න තියෙනවද? අපි ඊළඟ ඇතුළට කතා කරමු ඉස්සරහට. මොකක් ගමනක් තමයි යන්න දෙන්නේ බලමු නේද? වහින්න දන්නේ නැහැ අපිට. කොහොම වෙයිද දන්නේ නැහැ. මේ වතුර බෝතලේ ගන්න ඕනේ. එහෙනම් යන්න. මේ මෙහා පැත්තේ අට්ටි නැවතුවා බඩු ටික ගන්න. දැන් මොනවාද අපිට ගන්න තියෙන්නේ? සයිස් නෙමෙයි නේද කවුරුහරි. ඔව් ගමු. ලොකු එක ගමු. ඒ සයිස් ගන්න. අය අපිට හදාගෙන මොනවා බොණ්ඩක් තියෙන්න බෑ. දැන් අපි ඉන්නේ කොහෙද? දැන් බඩු ටික ගත්තා. අපි පාර කියන්නම් මහනුවරින් නම් එනවනම් අපි මොකද ආවේ? තන්නේ කුඹුර දිගන තන්නේ කුඹුර කුණ්ඩසාලේ දිගන හරහා තමයි මේ අපි යන්නේ. බඩු ටික ඔක්කොම ගත්තා. බඩු ටික ඔක්කොම ගත්තා. වහින්නත් අය අතේනද යන්නේ? ඇස්සර කලින් යමු මේ. ඇස්සර කලින් යන්න. පොඩි බාධාක් එනවා මේ ජර්සි දාගන්න පොඩි හට්ටයක් හම්බුණා අපිට අද දන්නේ නැහැ. අපි දැන් ඉන්නේ වික්ටෝරියා ජලාශය ගාව ඉන්නේ. As you can see. එතන කැම්ප් එක ගමු. ඊට මේ උඩ ඉන්නේ අර. වැවතැන්න බිම අම්මට මාළු මිරිස් බිම ආපහු ටේක් එක ගන්නවා සුන්දර වැවතැන්න view එක කොල්ලෝ අපි දැන් හට් එකක් තෝරනවා හට්ටයක් ගාව ගහන එක ලේසි හේතුව අපිට උයා පියා ගන්න හේවණක් තියෙනවා මහිනවත් එක්ක හට් එකේ හීල් තිබ්බොත් අසර යන්නත් පුළුවන්
බයික් ටික අරන් යමුද මෙහෙට? බයයි මුළු බයක් තියෙන්නේ. අරයන් නැහැ. අපි ගහන දෙනක් ඉස්සෙල් තීරණය කරමු. ලයිව්. ආයිබෝවන්. හැමදෙනාටම අපි ඉන්නේ වැවතැන්න මැද මහනුවර වැවතැන්න. ඒතර වැව තියෙනවා මෙතන පහළ. ඒතර අපි ඉන්නේගේ අද තව දැනට නම් එක සෙට් එකක් විතරක් ඇවිදිනවා අතන ඒගොල්ලෝ කැම්ප් එක ගහලා තියෙනවා. මීදුම තියෙනවා අපි එනකොට වැස්ස රහ වුණා. ඊට පස්සේ දැන් නම් වැස්ස නැහැ. අපි හිතනවා වැස්ස නැති කියලා අර පැත්තේ අහස නිල් පාටට මතුවීගෙන නිසා. දැන් වෙලාව 4:00 විතර වෙලා. ඒතර අපි දැන් හදන්නේ මෙතන තමයි කැම්ප් එක ගහන්න හදන්නේ. මොකද කැම්පින් සයිට් එක හදලා. කැම්පින් සයිට් එක අපි හදන්න හදන එතන හේතුව තමයි වටේම ලොකු ගොඩාක් කූඩැල්ලෝ ඉන්නවා මේ වැස්සත් එක්ක. ඒ නිසා අතන තමයි පොඩ්ඩක් එළිය නැතන හුලඟ තමයි අපිට තියෙන ප්‍රශ්නේ. රැයට හුලඟ එයිද? දැන් නම් හුලඟක් නැහැ. රැයට හුලඟ එයිද දන්නේ නැහැ අපි. අපි බලනවා කැම්ප් ෆයර් එකකුත් ගහන්න මෙතන. කැම්ප් ෆයර් එකක් ගහන්න හදකුත් තියෙනවා. ඒක දරණන් තෙත ඇති දැන් හොයාගන්න බැරි වේ. බලමු මේකත් try එකක් දෙමු. දැන් අපි ටෙන්ට් එක අටවනවා. පටන් ගමු. කුණාරට කියන්නේ පා වීඩියෝ කරනවා. දැන් මේ කස්සේ අපි try කරන්නේ කස් කැපුවේ නෑ. අපිට තමයි ගෙනාවේ. නැත්නම් මේ අපි පුරුවාන්ට අපි ගිනි මැලයක් ගහන්න තමයි අපි try එක දෙන්නේ. ඒක නම් ගහන්න බැරි වේ බා. අපි try අපි try කරමු. එකක් දෙමු. දැන්ට work in progress. This is the අපරාධ බලන්න. තනියම මොකක්ද? අපිට බයින්න එපා අපි කැම් කරලා නැහැ හොඳේ. කවදාවත් කැම් කරලා නැහැ. ඔබ ටිකක් తీරපන් මොන වාරද හොඳද? ඔඩියන්ස් එක කට්ටිය අම්මෝ ඔලු යත ගහ ගන්න ඇති මේවා දැකලා. එළම කැම්ප් ගියනම් මේ ඈ මේක වෙලයි. මොකද? ඒක උදේ රෝස් ඩිලිට් කරලා මොකද? ප්‍රධාන දෙපා ඔකට බැටරි බහින වැඩිනේ. ඔක තියාගමු කියන්නේ නැත්තම් මදි වෙයි ඈ. තවලයිට් එකක් අපි බලමු ලයිට් එක ඔෆ් කරලා යන්නේ බා. චාර්ජින් කේබල් උත් තියෙනවා. මං ඔෆ් කළේ නේද? දැන් යන් ඉතින් අය අපි. ඔව් බා. මේ ළඟදි වැදලා තිබ්බා අපි එක්කට. එර්ටි අතරනවා නේ. දැන් මේ මැලේ පත්තු ගන්න යන්නේ. කෙරොසින්. අපි බලමු පත්තු වෙනවද කියලා. ඔක්කොම තෙතයි. මේකේ කෑල්ලක් අරගෙන මම පත්තු කරලා දැම්මම ලේසි බාඩි. කෝට්ටක්ද? අර මේ කඩදාසියක්ද? ඔව්. එහෙමනේ සාමාන්‍ය ඒක අමාරුනේ. පෙන්ජිලා ගිහින්. ආ දීපා. අනේ කොහෙද ගන්නේ මචං? ඉක්මනට දීපා. තන කට්ටිය උයනවා. පිහිය. පබිලා. සපා. ඔය ඇති. මේකට චුට්ටක් හරපන්. ඒකට හැලුවා මොකක් කරේයි? එංගේ නැද්ද? නිකන් ආයෙත් නිකන් පුච්චලා දාමුනේ. පිච්චිනවා. ඒක අර මේ මිය වෙන්නේ නැහැ. පරිස්සමෙන්ද? පිච්චිනවා. තමයි. නිකන් සොපින් කාර පත්තු වෙන්නේ නැති එක කොහෙද බා? අර චීස් මේක අරගත්තා නම් හරි බං. ඒකට දැන් මේව වැටුමන. කො ඉඳපන් බලන්න. මේක දාලා ඇතුළට. ඒක තමයි. ඒ කෑල්ල ගමුකෝ බලන්න. ඒක ෂුවර් නෑ හොඳේ. පිංගිලානේ. ඔව් හැබැයි. ඇතුළ මේක අයින් කරගමු ඉස්සෙල්ලා. හරි. අතුණා. ලයිට් එක පත්තු වෙන්නේ. මේක හරියන්නේ නෑ බං. ආ කිචනවා. කොළ වලට යන්නේ නෑනේ බං. බෙල්ලා. ගින්දරටම දාපන් බලන්න. ඔය තියෙන්නේ. ඒක තාම මේ රාම්පුතේ පත්තු පත්තු වෙනවා. ඔක ලීසි නෑ මචං.
අර මැද එක පත්තු කරගත්තා නම් හරි. ඔව්. තපොට දාමු. පීනින් අරන් පීනින් එක හරි දාමුද? නැත්නම් ගාම්පුරුන් ටික කරන්නේ. ඊයා පේන්නේ. මම අතල්ක තමයි දෙන්නේ මචං. මොහොම කර ඉන්න වෙනවා දැන්. ආ මේක හරියන්නේ ඔක ඇතැල්ල වලේ පත්තු වෙන්නේ නැහනේ. පත් වුණා වෙන්නේ නැහැ. තත් වෙන්නේ නැහැ බා. නෑ නේ. කරා. record එක කවන්න යන්නේ බංකෝ. one continuous record එක. මෙන්න මේක දාන්නත් දැන්. හොඳයි මචං. කාර්යය ටෙම්පරා දෙන්න. එනවා. යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. වෙන්න හොඳයි. තව දාන්න. මුයි මේ ඔක්කොම දාන්න. නෑ දැන් වතුර මදි දැන් මේක මදි මේක. ඒක තමයි මාත් කිව්වේ ඔක්කොම හදනවා නම් ඉතින් දාපන්. ඉතින් දාලා වතුර ටික දාලා මොකක් කරද? දෙපාරකට හදන්න බෑනේ. සාර හදා නාම්පන නෑ දැන්. මේක නම් තියෙන්නේ. මල්ලේ ඔයාලා ටික අයින් කරමු උඩ ටික. මෙන්න එන ටික අපි ඩෙවල් එක හරි සොසේජ් ඩෙවල් එක. එතකොට මේ අපේ මාස්ටර් ෂෙෆ් අර දෙන්න කක්කබරක් කියලා කක්ක දාන්න ගියා. යා. අපි දෙන්න මේ උයනවා. එතකොට ඩෙවල් එක හරි ඊළඟ ඩිෂ් එක තමයි මේක. වෙනකම් පොඩ්ඩක් කොහොම තියෙන්නේ. මේක තාම පටන් ගත්තේ නෑ වතුර පොඩි හිඟයක් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. බලමු. අපේ පස්ටා එක අල තම්බනවා වගේ බලන් ඉන්නවා කියලා. අපේ හැදිලා තියෙන්නේ. ස්පයිඩර් පෙස්ටා. බොයිලින් බොයිලින්. මේක මොකක්ද? පොඩි වැඩි අඩු නේද? මම ජඩි කරා. ඔව් කොහොමද දැන් මේ වෙන්නේ? මොනවාට වෙටරනවා ටක් ගාලා. මා කල්වරේ රැතනේ සීතලේ පස්තා දෝ සහෝදරවරු අර මේ ලුණු බේක් ගන්න ඕනේ. හැබැයි අරක වහන්න නැහැ. මම අර පීනේ වහපන්කෝ. මම මේක පීනේ වහපස්. පස්ටා කාලේ තියෙන්නේ. පස්තා එක රෙඩි. එක තියෙනවා. ඩෙවල් එක පට සිරිවෙන්න කන්න යන්නේ. චීස් දාන්න තමයි යන්නේ. මම බයිටු කැටේ. කොහොමද බඩරේ අන්තිමට ඔක්කොම වැඩි වික්කේ. සවුන්ඩ් අඩු කරලා වැඩක් තියෙනවා මේක කොහොමද කියනවා මේ. අඩු වෙන්නේ අඩු වෙලා නේද? කරන්නේ එදේ පොඩ්ඩක් කරුන්නේ නේද? ඔකර දාපන් මන්නේ මොනවා තෙල් එන්නේ බං සුදු ලුණු. හැමදේම ඉතින් රන්තා වෙනවා අන්නන් පැහැදිලි දෙලි වැද ගන්න කියන්නේ. කොහොමද ඉන්නේ රත්තරන් එකක් දාන්න. අපි අවසානයි දැන් අපේ තමයි ෆන් බෑග් එකක් රාත්‍රිය තියෙනවද මම දෙන්න එහෙම. ඩෙවල් මම අරගෙන යන්න. පස්තා ඊට පස්සේ අපේ මේ තියෙනවා මෙතන මම චීසි පස්තා චීස් පාස්තා. ඔකෙන් දැයිදම තව ඕවා ගන්න එපා මේ චීස් පාස්තා. හරිද? එහෙනම් අපි කන්න යන්නේ. සහෝදරවරු වීඩියෝ එකක් දෙන්න. හරිද අපි දැන් මේ කනවා බලන්න අපේ චීස් පාස්තා. කො ඔරිජිනල් එක බා. ඔරිජිනල් තමයි මේ තියෙන්නේ මේකේ කවම. චීස් පාස්තා. අල්ල
පාන් කඩ කන්නවා. තියෙන්නේ උදෑසන view එක බැවතන්නේ හරිම සීතලයි මීදුම බැහැලා තියෙන හොඳටම හරිම සීතලයි ඇත්තටම ඔන්න තියෙන පහළ අපි අපාර එන්න මාළු පුයුව යන්නේ නැහැ පහළ තියෙන වැව අපි තා ටිකින් වැව පැත්තට යන්න දැන් මේ තේ එකක් හදාගත්තා වතුර එක රත් වුණාට පස්සේ ටී බෑග්ස් ටිකක් ගෙනාවා අසිත මොනවා කියන් තියනවද මල්ලිගේ මම කොක්කයන් මගේ සරව කඩා ගන්න ඉන්න කට්ටිය දන්නේ පාන් කනවා පාන් සමග ප්ලේන්ටි දවස් 5-10ක් කෑම්පින් කරන කාලේ කෑපිගේ පාන මම පාවෙලා නැති යන්න වෙන්නේ මම පාවෙලා නැති මම කියන්නේ ආස කියලා දැස් කරා දැන් ඔක්කොම බඩු ටික පැක් කරලා තියෙන්නේ මේ ඇඳුම් ටික දාගත්තා ඒ බඩු ටික දාගත්තද පස්සේ මොනවා කියන තියෙනවද අපි දැන් මේ බඩු ටික අස් කර ගන්නවා දැන් අපි යන්න හදන්නේ ආයි පොඩ්ඩක් කළුවරක් ආව මම හිතන්නේ මීදුමක් ඉන්නද වහින්නද දන්නේ නැහැ බලමු අපි මොකද වෙන්නේ කියලා දැන් අපි වැඩ ඉවරයි කොහේ හරි මගින් තමයි කන්න බඩගිනි ඇත්තටම ඒක කාලා අපි යන්න තමයි හදන්නේ ඊට කලින් ෆොටෝ ටිකක් ගහලා යනවා මෙතන පේනවා මොනවද මම හිතන්නේ වික්ටෝරියා අපි එනකොට පහු කරන් ආපේක තමයි මේ පේන්නේ මේ ඉන්නේ වික්ටෝරියා රන්දනිකල රක්ෂිතේ නේ අර පැත්තේ මීදුමක්ද වැස්සක්ද මන් දන්න අර පැත්තෙත් එහෙම එකක් පේනවා දැන් යාගේ පොඩි පොඩි හත් තියෙන හැමතැනම මේන් එක නපිටි බලු සෙට් එකේ ඉන්නවා බලු සෙට් එකක් ඉන්නවා අපේ ගමන දැන් ඉවරයි අපි යන්න තමයි හදන්නේ ෆොටෝස් ටික ගහලා ඉවරයි එහෙනම් අපි ඉස්සරහට හම්බ වෙමු වීඩියෝස් පිටත් වෙන්න හදන්නේ යමන නිමයි ජයල් නියතයි ඔයාලත් එන්න මේ පැත්තේ අපි යන හදන්නේ ඇඟිලි ඇද වෙලාද හරි ඔන්න view point එක ඔක්කොම ඔය තියෙන්නේ අතන වැව තියෙනවා අපි ඔක්කොම අතන කට්ටියක් තාම ඉන්නවා අපි යනවා එහෙනම් හොඳයි මේ තියෙන්නේ වැව තැන්න නැවත හම් වෙනකොට අපි අතන තමයි හිටියේ අන්න කබානෙක් ගාව තමයි හිටියේ කබාන නෙවෙයි කොටේජ් එක ගාව ඔයාලත් එන්න හොඳ තැනක් සේෆ්ටි ගැරන්ටි කරන්න පුළුවන් අපිට රේට් කරන්න ගමන රේට් කරන්න ඔන්න ස්කේල් ඔෆ් අපි දැන් ගමන ගැන කතා කරොත් එන ගමන පොඩ්ඩක් වාත වුණා වැහැලා ඉන්නේ අපේ නෑ කැම්පින් එක්ස්පීරියන්ස් එක ගත්තොත් අපිට මැලයක් ගහන්න බැරුණා ඒක තමයි අවුල තිබ්බේ මැලේ තාම පැලවෙනවා මම හිතන්නේ පැලවෙනවා දරුවා ගන්න බැරුණා ඊට අමතරව නම් කිසිම අවුලක් නැහැ මට දෙන්න පුළුවන් මේකට 10න් 7.5ක් දෙන්න පුළුවන් අනේ 8ක් දියන් 8ක් දෙන්නම් ඔබ කීයද මට දෙන්න පුළුවන් 10න් 8ක් ප්‍රබෝධ මාත් 8ක් දෙනවා මෙතන තන ලස්සනයි කොච්චර සීතලද
මමත් දෙනවා 10න් 8:00මාරක්. මම වැඩිපුර දුන්නා. වැඩිපුර දෙන්නේ. මම වැඩිපුර දෙනවනේ හැමතැනම. රෑ හොඳට නිින්ද ගියපු නිසා. ඈ? රෑ හොඳට නිින්ද නින්ද ගියපු නිසා අපි 10න් කරේ ඒකයි විදිහට. 10න් 8:00මාරක් දෙනවා. හරි. එහෙනම් අපි යනවා. එහෙනම් බයි.